ප්‍රශ්න කියන දේ නැති ගෙදරක් නෑ. හැම නිවසකම ප්‍රශ්න කියන දේට විසඳුම් හොයමින් යන ගමනක් තමයි අපි ජීවිතය විදියට හඳුන්වන්නේ. ඉතින් මේ ගෙදර ඉන්න පුංචි පුතාට දුවට ඒ ඇතිවන ප්‍රශ්න ඔවුන්ගේ ජීවිතයට ළමා මනසට කොච්චර දුරට බලපානවද, කොච්චර ලොකු කම්පනයක් ඔවුන්ට ඇති කරනවද කියන එක ගැන කතා බහ කරන්න අද පැන්ඩා බේබී සෙනෙහසේ කතා බහ තුළින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මනෝ චිකිත්සක රශ්මි සූරිය බණ්ඩාර මෙනවිය. ඔබට අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් මං කලින් කිව්වා වගේ වර්තමානයේ හෝ වේවා එහෙම නැත්තම් කොයි වෙලාවක ගත්තත් ප්‍රශ්න නැති නිවසක් නැති තරම්. ඉතින් ඒක සාමාන්‍යයෙන් පුංචි මනසට බලපාන්නේ කොහොමද? අපි සරලවම කිව්වොත් අම්මයි තාත්තයි රණ්ඩු වෙන එක පුංචි මනසට කොහොමද බලපාන්නේ? අපි ඕ ගැන කතා කරොත් උදාරි දැන් ළමා වයසේ කියනකොට අවුරුදු 18 වෙනකන් අපි බලනවානේ. ගොඩාක් ඔය අම්මලා තාත්තලා හිතන්නේ ළමයට තේරෙන කතා බහ කරන්න පුළුවන් වයස තමයි ඔය ප්‍රශ්න ගැන තේරුමක් එන්නේ කියලා. හැබැයි ඇත්තටම ඕක ගර්භණීය කාලේ වුණත් රණ්ඩු වෙනකොට බබා ගර්භාෂයේ ඉන්නකොට ඕක බලපානවා කියලා අපි උනතරන් අහලා තියෙනවානේ. එතකොට ළමයේ ඉපදුනාට පස්සේ ගොඩාක් අම්මලා තාත්තලා හිතුවට අවුරුදු 3-4 දී තමයි ඔය තේරෙන්නේ කියලා ඇත්තටම නැහැ. අර මුල් කිරි බොන වයසේ ඉඳන් ගත්තොත් අවුරුදු 1 2 3 එක දිගට යනකොට ළමයාට අනිවාර්යෙන් දැනෙනවා මෙතන මොකක් හරි ගැටීමක් ඇති වෙනවා කියලා. මොකද මුලින්ම ළමයාට ඒක සංවේදන පැත්තේ කමියුනිකේෂන් පැත්තෙන් ළමයාට මුලින්ම තේරුම් නැතුණාට අම්මා තාත්තා ගැටෙනකොට ළමයා බලන්නේ මූණ දිහා. දැන් අපි අතරින් බැලුමක් පිපුරුනොත් උදාරි චූටි ළමයෙක් අඬන්න කලින් අපි මූණ දිහා බලනවානේ. ඒ මූණ දිහා බලන්නේ මොකද අපේ හැඟීම් මොනවාද කියලා බැලුවට පස්සේ තමයි ඒ ළමයාගේ තියෙන එන්වයරන්මන්ට් එක ඇත්තටම සේෆ්ද නැද්ද කියන එක, ආරක්ෂිතද අනාරක්ෂිතද කියලා ළමයා ටග් ගාලා ඩිටෙක්ට් කරන්නේ ඔය දේ. එතකොට අනිවාර්යෙන් අපි මොන වයසේදී බැලුවත් ළමයට අනිවාර්යෙන් ඕක ගොඩාක් මානසිකව බලපානවා. පොඩි වයසේ ඉඳන් අන්තිමට ඕක වැඩිහිටි වයස වෙනකම්ම ඒක අනිවාර්යෙන් බලපානවා. ඒ කියන්නේ මවගේ පියාගේ මුහුණේ ඉරියව් වෙනස් වීම තුලින් පවා පුංචි පුතෙක්ට දුවෙක්ට අඳුන ගන්න පුළුවන් මේක සාමාන්‍ය තත්වයක් නෙමෙයි කියලා. ඒ වගේම තමයි අපි කතා කරන වචන විශේෂයෙන්ම අපි දන්නවා අම්මලාට කේන්ති ගියාම ඉතින් පොඩ්ඩක් සැර වචන පාවිච්චි කරනවා. මේ ළමයි නැත්තම් මං මේ කසාදේ දාලා ගිහිල්ලා. එහෙම නැත්තම් කියනවා මං එනකොට ළමයි අරන් ආවේ නෑනේ කියලා. සමහර වෙලාවට ඒ තියෙන heat of the moment එයා ඒක කියලා දානවා. එතකොට පුංචි දරුවෝ හිතන්න පුළුවන් ඒ කියන්නේ මගේ අම්මිට තාත්තිට මාව එපාද? මාව බරක්ද? ඒ වගේ වෙලාවට අපි කොහොමද අපේ ඉමෝෂන්ස් පාලනය කරගන්නේ? ඉමෝෂන්ස් පාලනය ඒක මාරම ඉම්පෝර්ටන්ට්. මොකද ගොඩාක් කටේ හිතන අම්මලා තාත්තලා හිතනවා මේ ගැටීම් කීඳ ළමයි ඉස්සර පෙන්වන්න නරකයි කියන දේ. ඒක අපිට පාලනය කරන්න පුළුවන් එක්තරා සීමාවක් තියෙනවානේ. හැබැයි ඔය හැඟීම් පාලනය කියන එක තමයි ගොඩාක්ම මේ අපි ගොඩාක්ම අපි ඒ ගැන අවධානය යොමු කරන්න ඕනි. මොකද දැන් ගෙදරකදී ගැටීමක් ඇතුණාම ඕක කාමරෙට ගිහලා කුස්සියට ගිහිල්ලා ගැටීම් ඇති වෙන්නේ නැහැනේ සාලේ. ළමයි ඉන්න වෙලාවේ තමයි ඕක පිට වෙන්නේ. එතකොට අනිවාර්යෙන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට ළමයි මේ දිහා බලන් ඉන්නවා නේද කියන දේ දැනුමක් නැත්තම් ඒ ගැන කෑ කරන්නේ නැත්තම් ඒකෙන් ලොකු ඩැමේජ් එකක් ළමයට අනිවාර්යෙන් ඇති වෙන්න පුළුවන්. මොකද ළමයෙක් ඉන්නවා කියන්නේ අනිවාර්යෙන් ෆිල්ටර් එකක් දාන්න ඕන. හැඟීම් ප්‍රකාශය වගේම ඔක වචන වලින් පිට කරනේ වචන. මොකද ඔය ගොඩාක් වෙලාට දැන් මගේ ළඟට ගොඩාක් ක්ලයන්ට්ස්ලා එන උදාරි අම්මලා තාත්තලා එක්කන් එන්නේ. කියන්නේ මගේ පුතාට ගොඩක් කේන්ති යනවා, මගේ දුවට ගොඩක් කේන්ති යනවා, ඉස්කෝලේ ළමයිට ගහනවා. ගෙදරදී හරි හොඳයි, ඉස්කෝලේට ගිහලා තමයි ළමයිට ගහන්නේ, වචනෙන් බනින්නේ, කුණු හarpu කියනවා. එහෙම. ඉතින් කොහෙන්ද ඔක පටන් ගත්තේ? ළමයා ඊට පස්සේ ටීවී එකට තමයි බනින්නේ. ටීවී එකට, ෆෝන් එකට තමයි ඇඟේ දෙකලා මෙයා මේවා පාවිච්චි කරනවා. ඒක නිසා මිස් මේව ඉගෙන ගන්න. හැබැයි බබත් එක්ක මං තනියෙන් කතා කරද්දි වචන කියන්නේ තාත්ති මෙහෙම අම්මට කිව්වා කියන එක, නැත්තම් ගහන එක, නැත්තම් අර කේන්තිගේ පස්සේ බඩු විසික් කරන දේ. ළමයා ඉගෙන ගන්නේ අම්මා තාත්තගේ හැසිරෙන රටාවෙන් තමයි ළමයා ඉගෙන ගන්නේ. හරි වැරදි කියන දේ වුණා. හරි වැරද්ද ළමයෙක්ට තේරෙන්නේ නැහනේ. නිතරම දකින්න දේ තමයි ළමයා අනිවාර්යෙන් ඉමිටේට් කරන්නේ අන්තිමට. ඉතින් ඔය වචනේ වගේම හැසිරීම් රටාවත් අනිවාර්යෙන්ම අපි ෆිල්ටර් අවුට් කරන්න ඕනේ. බබෙක් ළමෙක් ඕනම වයසකදී ඉද්දී නැත්තම් ඕක අනිවාර්යෙන් ඉමිටේට් කරනවා. ඒක අනිවාර්යෙන් ඉස්සරහ වැඩිහිටි කාලේ වෙනකම් ඔක ඇදීගෙන යනවා. දැන්
මට කිව්වනේ ඔබතුමිය මෙහෙම ෆිල්ටර් කරලා කරන්න ඕන දෙයක්. හැබැයි මේක ෆිල්ටර් නොකර එළියට ගියාට පස්සේ අපි කොහොමද මේ පොඩි දරුවගේ හිත හදන්නේ? අපි කොහොමද කියලා දෙන්නේ මේ ප්‍රශ්න ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. පවුලක ප්‍රශ්න ඇති වෙන එක, දෙමව්පියන් අතර ගැටුම් ඇති වෙන එක, ප්‍රශ්නයක් දුර දිග යන එක සාමාන්‍ය දෙයක්. මේක ඔයා හින්දා ඇති වෙන දෙයක් නෙමෙයි. මේකට ඔයාගේ සම්බන්ධයක් නැහැ කියලා ඒ ළමයාව කොහොමද අපි සුරක්ෂිත කරන්නේ? ඒක ගොඩාක් වැදගත් දර අර අපි කිව්වගේ අපිට ඕක සම්පූර්ණයෙන් පාලනය කරන්න බෑනේ. ගැටීම් ඇති වෙන්නේ නැති පවුලක් නෑනේ. හැබැයි ඔතනදී ළමයාව මැදිහත් කර ගන්නවා නම් ලොකුවට මේක බලපාන්න පුළුවන්. මොකද දැන් ළමයා අනිවාර්යෙන් ඔබ්සර්වර් ස්පෙක්ටේටර් කෙනෙක්. කියන ළමයා බලන් ඉන්න විදිහටනේ ඕක දකින්නේ. ඒතර අම්මා තාත්තගේ ගැටීම ඇති වෙනකොට ළමයා ඔය ෆුල් පික්චර් එක දකින්නවද? මොකද්ද මේ ගැටීමට හේතුව? නැහැ. ළමයා දකින්නේ ඒ විනාඩි කීපෙදී පිට වෙන දේවල්, ඒ හැඟීම් තමයි ළමයා උරා ගන්නෙ. එතකොට ළමයා ඇත්තටම දන්නේ මොකද්ද මේක හේතුව කියන දේ. ඕක නිතර වුණාට පස්සේ ළමයාත් එක්ක ඒ ගැන කතා බහ කරේ නැති වුණාම ළමයා ඇත්තටම ඕක උරා ගන්නවා. මේකේ මෙහෙම අම්මයි තාත්තයි ගහ ගන්නවා, බැන ගන්නවා. අති ළමයා බැනුව දාගන්නේ Tamanටමයි. මොකද අම්මා තාත්තත් එක්ක කේන්තික ඉන්නවා නම් ඔතනින් ඉවර වෙන්නේ නැහනේ. ඔය කේන්තිය ඇදි ගිහිල්ලා සයිලන්ට් ට්‍රීට්මන්ට් කියන්නේ. නිශ්ශබ්දතාවය පාවිච්චි කරනවා දඩුවමක් ඉදිරියට තාත්තට. හැබැයි ඔක ළමයාටත් ඕක බලපානවනේ. එක්ක එදාට උයන්නේ නැහැ. හරිද? එක්ක එදාට ඇඳකට වෙලා ඉන්නවා. නැත්තම් ළමයා ආවට පස්සේ ළමයාට පරුෂ වචනෙන් බනිනවා. නැත්තම් කේන්තියෙන් කතා කරන්න එපා මාත් එක්ක කියලා එහෙම. ළමයා දකින්නේ මේ තාත්තත් එක්ක රණ්ඩුව මගේ පිට යවනවා කියන එක නෙමෙයි. ළමයාට එච්චර අවබෝධයක් නැහැ ගැන. එතකොට ළමයා ඕක පැටර්න් එකක් විදිහට, රටාවක් විදිහට අවුරුදු කීපයක් දැක්කට පස්සේ ළමයා හිතන්නේ මේ මගේ ප්‍රශ්නයක් නිසා මම රිජෙක්ට් කරනවා. අනිවාර්යෙන්. ඒක අම්මා තාත්තගේ ඒක පොදු දෙයක්නේ. එතකොට ඔය ළමයාගේ තියෙන අනිවාර්යෙන් ආත්ම විශ්වාසය, ආත්ම වටිනාකම කියන දේ අනිවාර්යෙන් බලපාන. ඒතර අම්මා දැනගන්න ඕනි මෙතන ළමයා දැක්කනම් ගැටීමක් ඇති වෙන එක බබාත් එක්ක මොන වයසේ වුණා තේරෙන මට්ටමකින් ඒක පැහැදිලි කරලා දෙන්න. අම්මයි තාත්තයි චුට්ටක් කේන්ති ගියා හරි කමක් නැහැ. කේන්ති කියන සාමාන්‍ය හැඟීම. චුට්ටක් අපි දෙන්න කෑ ගහගත්ත පුතේ. ඒක දන්නේ නැත තාත්තා ඉතින් කියන දේ අහන්නේ නැහෙනි. ඕක ඒ වචනෙන් ඒ ටෝන් එකකින් ඒක ඉවර කරොත් ළමයා ඒක පෞද්ගලික විදිහට උරා ගන්න නැහැ. මම නිසා මේක වෙනවා කියනක උරා ගන්න නැහැ. එතකොට ඒක යනකොට ළමයා දන්න ඒ වෙලාවෙන් චුට්ටක් ඈත් වෙන්න වගේම අම්මා ඒක දෙක ප්‍රශ්න निराකරණය කරාට පස්සේ දන්නවා මෙහෙම දෙයක් වුණා දැන් අම්මයි තාත්තයි ආයෙත් එකතුයි. ඒක තමයි most healthiest දේ. ඒ කියන්නේ ළමයෙක්ට අවශ්‍ය දේ ගැටීම නොවන පරිසරයක් නෙමෙයි. ගැටීම निराකරණය කරනවා කියලා කියන්නේ conflict resolution එක තමයි ගොඩාක්ම important ළමයෙක්ට. අපි අතර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වුණාට පවුලේ ආදරය නැති වෙන්නේ නැහැ. අපි ප්‍රශ්න විසඳගෙන ආදරෙන් ඉදිරියට යනවා කියන දේ දරුවට ඒක తాවකාලිකයි කියන දේ දරුවට ලැබෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි ගොඩක් වෙලාවට දකිනවා ප්‍රශ්න මැද්දේ අම්මයි තාත්තයි එක්ක ජීවත් වන අසතුටු පවුල් පරිසරයක ඉන්න දරුවන්ගේ මානසික මට්ටම සහ ඩිවෝස් පේරන්ට්ස්ලා එහෙම නැත්තම් නීතිමයෙන් වෙන්වෙච්ච පේරන්ට්ස්ලාගේ දරුවන් අතර තියෙන මානසික මට්ටම ගොඩක් වෙලාවට හයිලයිට් වෙලා පේන්න ගන්නවා. මොකද දෙමව්පියෝ තැන් දෙකක හිටියත් දරුවා සතුටින්. සමහරවිට අම්මයි තාත්තා එක ගෙදර හිටියත් දරුවෝ සතුටින් නැහැ. මේක කොහොමද අපි මැනේජ් කරගන්නේ? ඕක මැනේජ් කරගන්න එක කතා කරන්න කලින් උදාරි මං හිතන්නේ අපේ තාම ලංකාවේදී එක මතයක් තියෙනවා. වෙන්වීම කියන දේ අසාදිය කියන දේ තමයි ළමයෙක්ට බලපාන්න පුළුවන් ලොකුම ප්‍රශ්නේ කියන දේ. ඇත්තටම අරවා කිව්වා වගේ ඇත්තටම නොගැලපෙන කපල් එකක් අම්මා තාත්තා නොගැලපෙනවා නම් අදහස කියන්නේ කතා බහ කරලා ඕක විසඳ ගන්න බැරි නම් එකට ඉන්න එකෙන් ගොඩාක් ලොකු කම්පනයක් ළමයෙක්ට ඇති වෙන්න පුළුවන්. මොකද ළමයා ආදරය කියන දේ, සේෆ්ටි කියන දේ, ආරක්ෂිතය කියන හැඟීම ඇඟට දැනෙන්නේ ඔක්කොම අම්මා තාත්තගෙන් පේන දේවල් වලින් පොඩි වයසේ ඉඳන්ම. එතකොට ඒක හරියට උදාරි මම මෙහෙම කිව්වොත් අපි තනිකරම අපේ ගෙවල් වටේ යුද්ධයක් යනවා නම් බෝම්බ ප්‍රහාර ඇදෙනවා නම් ඒකේ එන ඩැමේජ් එකද අවුරුදු ගාණක් අපි අවුරුදු 18 නිකන් යුද්ධයක් තියෙන රටක ඉන්න එකෙන් ඩැමේජ් එකද නැත්නම් ඒ වගේ රටක් විසික් කරලා අයිපරක් අපේ සේෆ් එන්වයරන්මන්ට් එකකින්ද ලොකුටම ඩැමේජ් එක එන්නේ කියන එක. ළමයෙක්ට අම්මා තාත්තා ගැටීම තමන් ආදරය කරන දෙන්න
ගැටීමට වැඩිම විශ්වාස කරන සහ අනිවාර්යෙන්. සමීපතම ආදරය කරන දෙන්න. ආදරය කරන ආදරයකින්දී තේරුම් ගන්න අම්මා තාත්තා ආදරය කරන විදිය දැක්කම. එතකොට ඔතන විශ්වාසය කියන දේ, ගරුත්වය කියන දේ, ප්‍රශ්න ඇති වුණාම ඒක निराකරණය කරන දේ, මේ හැමදේම ළමයෙක් ඉගෙන ගනි අම්මා තාත්තා ඔක විසඳගන්න විදිහ අනුවනේ. එතනින් අතරම නිමාවක් නැත්තම් ඔක අවුරුදු ගානක් ඕක ඇදි යනවා නම් ඒකෙන් ළමයාට වෙන හොඳ මොකද්ද? ඒකෙන් ඒක මන් දන්නවා ලංකාවේ දික්කසාදය කියන දේ අනිවාර්යෙන් ඒක දකින්න ළමයට වෙන ලොකුම කම්පැනි එක කියලා. හැබැයි මට ගොඩාක් මෙන්න වැඩිහිටි ක්ලයන්ට්ස්ලා. එතකොට මේ වැඩිහිටි ක්ලයන්ට්ස්ලාගෙන් මට කියන්න පුළුවන් 99.999%ක්ම ගෙවල් වල පොඩි කාලෙදි මේ වෙච්ච දේවල්. මේ දැන් වෙන ප්‍රශ්න නෙමෙයි. පොඩි කාලේ ධම්ම දැකපු අහපු විඳපු දේවල් වලින් තමයි දැන් ඒගොල්ලන්ගේ වැඩිහිටි ජීවිතේට මානසික රෝග තියෙනවා, එක කම්පන තියෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඇත්තටම සමගියෙන් පෞල් ජීවිතයකට වක්වත් සම්බන්ධයකට යන්න බෑ. ඉතින් ඒකදී අම්මා තාත්තා දැනගන්න ඕනේ මොකද මේ ලෝකයේ තියෙන රිසර්ච් වලින් අපිට ඇත්තටම පෙන්වන්නේ දික්කසාදේ වෙන ඩැමේජ් එක ඊට වඩා වැඩි. තනියෙන් එක වෙන්වෙන්ව ළමයක හදාගන්න එකට වඩා දික්කසාදේ ළමයට වෙන ඒ ඩැමේජ් එක ඒ කම්පැනි ඊට වඩා ගොඩාක් වැඩි. ඒක අපිට ගැඹුරට යන්න පුළුවන් ගොඩාක් පැති තියෙන. හැබැයි මම සරලව කිව්වොත් ඇත්තටම ඒකේ ලොකු කම්පැනියක් ළමයට තියෙනවා. නැති වෙනවා. ඔව් ඒ වගේම අපි දැකලා තියෙනවා මේ දරුවෝ වැඩිහිටියෝ බවට පත් වුණාමත් සමහර වෙලාවට තමන්ගේ වෘත්තීය ජීවිතයට පවා මේ දෙමව්පියන් ආශ්‍රයේදී තමන්ට වෙච්ච බලපෑම් කම්පන බලපානවා. ඉතින් කොහොමද මේ එච්චර දුරක් එන්නේ මේ කම්පනය? මම කිව්වේ උදාරේ දැන් පොඩි ළමයෙක් වුණත් පොඩි කාලේ දැන් දැක්කම රියැක්ෂන්ස් බලන්න කියන දේ. එතකොට දැන් ගැඹෙනි අම්මා කෙනෙක් එහෙම ඉන්නකොටත් කොහොමද ළමයෙක්ට ඇහෙන්නේ නැත්තම් කොහොමද අම්මා තාත්තා අතර ගැටීමක් තියෙනකොට ගර්භාෂයේ ඉද්දි ළමයට එකක් දැනෙන්නේ කොහොමද? ස්නායු පද්ධතිය අනුව තමයි ඕක කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒතර අම්මගේ ගර්භාෂයේ ඉන්නකොට ඒක ස්නායු පද්ධතිය ඔක බලපානවා. හැබැයි ඊට පස්සේ ඉපදුනාට පස්සේ ඇහෙන හඬව එතකොට ඒ ගැටීම් අම්මා අඬන විදිහ අම්මා කිරි දෙනකොට මොන වගේ ටෙන්ෂන් එකක්ද අම්මගේ ඇඟේ තියෙන මේ හැමදේම බලපානවා. ළමයා චුට්ට තේරෙනකොට දැනනකොට ඊට පස්සේ තමයි හැංගීම් ටික අම්මා තාත්තගේ මූණ බලන්නේ. මේ හැමදේම ළමයාගේ ස්නායු පද්ධතිය මොන වගේ එක්කෝ ඒ ළමයා අර ජීවිතයත් මරණයත් හා සම්බන්ධව ගැටීමක ඉන්නවා වගේ හැඟීමක්. මොකද ළමයාට ජීවිතත් මරණයත් හා සම්බන්ධ ගැටීමක් වගේ තමයි අම්මා තාත්තා ලොකු ගැටීමක එළඹෙනවා. ඒක යුද්ධයක් හා වගේ සමානයි. මේ ස්නායු පද්ධතිය පොඩි කාලේ දන් ඔකට හුරු වුණාට පස්සේ අපි කියනවා ඩිෆෝල්ට් සර්වයිවල් මෝඩ් කියන එකට යනවා කියලා. පොඩි සද්දයකට ගැස්සෙනවා. සද්දෙන් කවුරු හරි මේ බනිනවනේ මේ සද්දෙන් කතා කරාට පස්සේ බය භීතියක් කියන එක ඇති වෙනවා. අපි ওই ඇන්සයිටි ඇන්ක්ෂියස් සර්වයිවල් මෝඩ් එකකට යන අපි කියන්නේ කාන්සාව කියන දේ. මොකද හැම තිස්සම ඇඟෙන් ඉන්නේ එක්කෝ එකෙන් පැනලා දුහන්න. නැත්නම් ඒකට ෆයිට් කරන්න. ඒ වෙලාවෙම මේ ප්‍රශ්නේ විසඳන්න. අනික් කෙනා ඒකත් ප්‍රශ්නක් වෙලා නැහැ. හැබැයි ප්‍රශ්නක් විදියට හැමදේම දකින්නේ. මම ගොඩාක් ඔක දැකලා තියෙනවා දාරි වැඩිහිටි මගේ ක්ලයන්ට්ස්ලා ආවට පස්සේ කියන දෙයක් තමයි හරි කසාද ජීවිතේ නම් හරි හස්බන්ඩ් අද ගෙදර ආපු ගමන් නිදා ගන්න ගියා. එතකොට ඒක හස්බන්ඩ් මහන්සි කියන එක දෙයක්. හැබැයි අර වගේ පොඩි කාලේ ඉඳන් ඔය දේවල් අර සයිලන්ට් ට්‍රීට්මන්ට් කියන දේවල් අම්මා තාත්තගේ ගැටීම් පොඩි කාලේ ඉඳන් දැකලා අහලා පුරුදු වුණාට පස්සේ හස්බන්ඩ් රස්සාවේ මහන්සියට කලින් නිදා ගන්න කියන එක පෞද්ගලිකව ගන්න තැනක් තියෙනවා. ආවට පස්සේ කියනවා හස්බන්ඩ් මාව එපා වෙලාද දන්නේ නැහැ. මාත් එක්ක කතා කරේ නැහැ. නිශ්ශබ්දතාවය ඇත්තටම දඩුවමක් විතර තමයි ස්නායු පද්ධතිය ඒක පේන්නේ. රියැක්ට් කරන්නේ. එතකොට කෙලින්ම ගෙදර යන්න හිතෙනවා. ටගල නිදාගන්න හිතෙනවා. ප්‍රේම සම්බන්ධතාවය ටගල බ්ලොක් කරනවා. WhatsApp DP අයින් කරනවා. දෙයක් වෙන්න කලින් ඒකට රියැක්ෂන් එක තමන්ගෙන් එනවා. මොකද මේ ඊළඟට වෙන්න යන්නේ මාව දාලා යන එක. ඊළඟට වෙන්න යන්නේ මට දුකක් එන එක කියලා ඒ ඉමෝෂන් එක වළක්ව ගන්න අපි ටග් ගාලා ස්ටෙප් බැක් එකක් අරගෙන ඒක තමයි අපේ වෝල් එක දාන එක. මොකද අපිට දෙයක් වෙන්න කලින් අපි ඒක ගැන දැනගෙන ඉන්න එක අපි හිතනවානේ ඒක සුරක්ෂිතයි කියන දේ. මොකද අපි ඒකට රෙඩි, අපි ඒකට ප්‍රිපෙයාර්ඩ්. කවුරු හරි දෙයක් එක්කෝ මොකක් හරි ඩිවෝස් එකක් වෙච්ච ගමන් නැත්නම් කවුරු හරි මැරුණාට පස්සේ උනත් අපි නිකන් මිනිස්සු විදිහට අපි කියන දෙයක් නේ අපි මේක වෙනවා කියලා දැනන් හිටියානම් කියලා අපි කියනවා අනේ මේක දැවෙනවා කියලා දැනන් හිටියානම් කියලා. එතකොට හිතනවා මේක වෙනවා කියලා දැනන් හිටියානම් මේ විදිහට මට හැසිරෙන්න තිබ්බා කියන එක. ඒතර අපි නොදැනුවත්වම අපිට හානියක් වෙනවා කියන එකට අපි ගොඩක් බයයි. පොඩි කාලේ ධම්ම ළමයාගේ කිසි හේතුවක් නැතුවනේ අම්මා තාත්තා ගැටීම් ඇතුවනේ.
ළමයට කිසිවිද අදාළ නැහැ. තු ළමයා හොඳින් හිටියත් නරකින් හිටියත් ගැටියෙන් කියනද පොඩිකල්දම තියෙනවා. එතර අපි කියනවන එක අන්ප්‍රඩික්ටබල් කියලද එක ඇත්තට මාර ප්‍රඩික් කරන්න බැහැ අපිට. ළමය පුරුදු වෙන්නේ හානියකින්දේ අන්සර්නිට අපිට හිතාගන්න බැරි අවස්ථාවක තමයි වෙන්නේ. හැම දේම අපි කියනකට හයිප විජිලන්ස් කියලා අපි හැම අංගේකම අපි හැම තිස්සම ස්කෑන් කරනවා. හැම කෙනෙක්ගෙම මූුණ යන ඉරියව්ව හැසිරීම් රටාවල් සද්ධවල් හැම දේම ස්කෑන් කන පොඩි වයිසිදං ඒව ගැටුරට මුණදුන ළමෙක් හැම එක දිගට ඕක හරි ට්‍රීට්මට එකක් ගත්ත නැත්ත මුළු ස්නායු පද්ධතිය හැමතිසම ස්කෑන් කරන ගොලන්ගේ අවට තියෙන ඔෆිස් එක වෙන්න පුළුවන් ස්කෝල වෙන පුළන් යුනිවර්සිටින් පුළන් තමන්ගේ පෞද්ජීවිතය දේවල් වෙන්න පුළුවන් පෞද්ගලිකව එක ගන්නවා. ඇතට මේක මංහිතන්නේ ළමා මනසට ලොකු හානියක් සිද්ධ වෙනවා මේ හැම වෙලාවම ඇලර්ට් මෝඩ් එක කියන්නේ දැන් අම්මට කේන්ති ගිහිල්ලද දැන් අම්ම මොනවගේ ප්‍රතිචාරයක් දක්වයිද තාත්තා දැන් අත උස්සයිද දැන් ඊළඟට මොකක්ද වෙන්න යන්නේ කියලා. ඉතින් මං හිතන්නේ දරුවෙගේ මානසික මට්ටමට ඒක සෑහෙන්න බලපානවා. ඔය අතර නාසිසිස්ටික් පේරන්ටින් ගැන අපිට කතා කරොත් ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. අපි එච්චර දුරට යන්නේ නැතුව අපි කතා කරමු මේ දරුවාගේ ලෝකය බිඳින්න නැතුව. ඇත්තටම මම දැකලා තියෙනවා බටහිර රටවල් වල ඔවුන් වෙලාවක් යොදා ගන්නවා මේ ප්‍රශ්නයක් වුණාම කතා කරන්න. ළමයි නැති වෙලාවට. හැබැයි ලංකාවේ තාම ප්‍රැක්ටිස් එකක් විදියට ප්‍රශ්නය දුරදිග ගිහිල්ලා ඒක විවාහය දික්කසාදයකින් කෙලවර වෙනකම්ම ඒක ඉමෝෂන්ස් බොටල් අප් වෙවී ඇවිල්ලා ඒකට ප්‍රතිකර්මයක් නොගන්න අවස්ථාව වෙනකං තියෙනවා. ඉතින් අපි කොහොමද අද අපි බලාගෙන ඉන්න දෙමව්පියන්ට මොන වගේ උපදෙසක්ද අපිට දෙන්න පුළුවන් මොන වගේ ප්‍රැක්ටිස් එකකට දෙන්න පුළුවන් තමන්ට තේරෙනවා නම් තමන්ගේ විවාහය මේ වගේ තත්වයක තමයි පවතින්නේ දරුවොත් එක්ක අපි හැමෝම කසාද බඳින්න හැමදාම ලස්සනට ජීවත් වෙන්නනේ. අපි මොන වගේ උපදෙසක්ද ඒගොල්ලන්ට දෙන්න පුළුවන්? මට දෙන්න පුළුවන් ලොකුම උපදෙස තමයි උදාරි මේ වගේ වෙලාවට ගැටීම් කියනද අපිට නැති කරන්න බෑ. ඒක සාමාන්‍ය දෙයක් ජීවිතේ පවුල් ජීවිතයක වෙන දේවල්. ළමයව සම්බන්ධ කරගන්න නැතු වෙන්න. ළමයා ඉස්සරහා ගැටීමක් ඇතුණත් අර මං කිව්වගේ ළමයාත් එක්ක ඒක සංවේදන අනිවාර්යෙන් අවශ්‍යයි. කමියුනිකේට් කරන එක ගැටීමෙන් පස්සේ අත්‍යවශ්‍යයි. හැබැයි ගොඩාක් වෙලාවට අපේ ලංකාවේ මං දකින දෙයක් තමයි ළමයා ඕනම වයසක වෙන්න පුළුවන්. අම්මා තාත්තා ළමයාව අර ජජ් කෙනෙක් විදිහට විනිශ්චය මණ්ඩලයේ කෙනෙක් විදිහට තමයි කියන්නේ. තාත්තා මෙහෙම කරා පුතේ. කියාගෙන ළමයාට ළමා මනසක් කියලා හිතන්නේ තාත්තා කරපු හැම වැරද්දක්ම ළමයාට කියනවා. ඒක තාත්තා කියනවා අම්මා කරපු හැම වැරද්දක්ම ළමයාට කියනවා. එතකොට ළමයා ඒ වෙලාවේද අම්මද තාත්තද තෝරගන්න කියලා ළමයා මාරිද අසීන තැනකට වැටෙනවා. ඔය තැන වුණාට පස්සේ මම ගොඩාක් දැකලා තියෙන දෙයක් තමයි උදාරි. දැන් ඒ ප්‍රශ්නේ කෑ ගහගෙන මරාගෙන එතන ඔක ඉවර වෙලා ඔන්න දැන් සයිලන්ට් ට්‍රීට්මන්ට් දෙනවා. ළමයාත් නිදා ගන්න යනවා. උදේ වෙද්දි ළමයා බයෙන් වීතියකින් ඇති වෙන්නේ කලකිරීමකින් බයක් මේ හැම දෙයකම ළමයා නැගිටින අනේ තාත්තා මෙහෙම දෙයක් කරානේ අම්මට කියන එක. උදේදී අපි දැක්කම මොකද්ද වෙන්නේ? අම්මා කිසිම දෙයක් නෝන ගන්නට ඔන්න තාත්තට තේක හදලා දෙනවා. කෑම හදලා දෙනවා. අම්මයි තාත්තා අතර කිසිම දෙයක් නෝන ගන්නට දෙන්න හැසිරෙනවා. ළමයාට මොකද වෙන්නේ? දැන් ඒ ගැටීමට ළමයාව සම්බන්ධ කරගත්තා. හැබැයි निराකරණය කළ තියෙන දෙන්න පෞද්ගලිකව තනියෙන්. එනම කාමරයක හරි කුසි හරි රෑ නින්දට යනකොට දෙන්න निराකරණ නැත්නම් ඒක ඔළුවෙන් අතහැරලා. ඒක පුරුද්දකට යනවා මේක निराකරණය කරන්න සාමාන්‍ය දෙයක් විදිහට අනිද්දා උදේ එකම රටාවකට යනවා. ළමයාට එන හැඟීම් වලට මොකද කරන්නේ? ළමයාට එන කේන්තිය, කලකිරීමේ ඒ තියෙන බය නෑ. අනිද්දා උදේ ළමයා ඇහුවොත් අම්මේ දැන් තාත්තයි මෙහෙම කරා නේද? තාත්තා ගැන මුකුත් කියන්න එපා. තාත්තට කොච්චර ආදරේ තාත්තා ගැන නරක කියන්න එපා. දැන් අම්මගේ මූඩ් එක හොඳයිනේ. ඒතර අම්මා ළමයාට කියනවා තාත්තා ගැන කොහොම කතා කරන්නේ? තාත්තට මේව කළ තිනවා මේව කළ තිනවා තාත්තත් එක්ක කේන්ති ගන්න එපා. ඒතර ළමයා ඒක ඇත්තම කන්ෆියුෂන් එකක් නේ. ළමයා සමහරට මානසික සාධාරණීකරණය කරගන්නම ඇති මේ වෙච්ච දේ සාමාන්‍ය දෙයක්. අපි කියනවා we deserve the love we tolerate කියන අපි උහුලන දෙයින් තමයි අපි ආදරේ උරාගන්නේ ලොකු වුණාට පස්සේ. ඊට පස්සේ ලොකු වුණාට පස්සේ අපි තෝරගන්න සහකරුවා සහකාරිය ඒකේ මොඩල් එකක් වෙන්න. ඒක මොඩල් එකක් වෙන. මොකද අපි උහුලන්නේ අපේ අම්මා තාත්තා උහුලපු දේවල් වලින් අපි ආදරෙකින්ද දකින්නේ. අපේ ස්ටෑන්ඩඩ් එක අපේ අම්මා දාලා තියෙන මේ ස්ටෑන්ඩඩ් එක නම් අපි හිතන්නේ ওই ස්ටෑන්ඩඩ් එක තමයි අපේ ආත්ම වටිනාකම කියන දේ මෙතන තියෙන්නේ. ලොකු වුණාට පස්සේ ගෘහස්ත හිංසනය කියන දේ, ගරුත්වය කිසිම දෙයක් නැති. කුණුහරුප ශාරීරික ගැටීම් හැමදේම තියෙන අපි සහකරුවා කියන නැත්තම් සහකාරික අපි තෝරගන්නවා. මොකද අපිට හෝම් කියන දේ
අපිට ගොඩාක්ම දැනුන්නේ ගැටීම් අපිට දැකලා පුරුදු දෙයක් තමයි අපි අත්විඳින්නේ ඊට පස්සේ. අනිවාර්යයෙන්. ඒ නිසා මට කියන්න පුළුවන් උදාරිය ඔතන ළමයාව ඒකට සම්බන්ධ නොකර ඉන්න. ළමා කාලේ තියෙන කාටුන් බලලා සෙල්ලම් ගවල්වල සෙල්ලම් කරලා ළමා කාලේ කියන්නේ ඒ ජීවිතේ හරිම ලස්සනම කාලයක්. ඒ කාලේ වැඩිහිටියෙක්ගේ හැඟීම් ළමෙක්ට දැනෙන්න තියෙනවා නම් ගැටීම් නිරාකරණය කරන ළමයාව ඒකට යොමු කරගන්නවා නම් කොච්චර එක අසාධාරණයක්ද. ඒ ළමයා ලොකු වෙන්නේ හැමතිස්සම ගැටීම් වලට අර මැදට එන මීඩියේට විදිහට. එතකොට ලොකු වුණාට පස්සේ ගැටීම් දැක්කත් දුහලා යනවා. චූටි ගැටීම් ඕන තරම් තියෙනවනේ යාළුවොත් එක්ක ගැටීම් රිජෙක්ෂන් විදිහට තමයි දකින්නේ. ඕක එක දිගට යනවත් අන්තිමට ඒ ළමයා ලොකු වෙලා තමන්ගේ ළමයිටත් ඕක පාස් ඩවුන් කරනවා. ඇත්තටම ඉතාමත් වැදගත් ගැඹුරු කතාබහක තමයි අද අපි යෙදුනේ මනෝචිකිත්සක රශ්මි සූරිය බණ්ඩාර මෙනවියත් එක්ක. ඉතින් ඔබ තුමියට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා අද අපේ පැන්ඩා බේබි සෙනෙහසේ කතාබහට එකතු වුණාට. බොහොම ස්තුතියි.